හරි හරි. හොඳයි. සුබ උදෑසනක් කියලා ඕන් ඉතින් මම මේ කතා බහ ආරම්භ කරනවා. දැන් මේක මේ අපේ පුංචි එකා. ඒ කියන්නේ උඹලා දැන් අద్భుත සිදුවීමක් ඇත්තරම මේක. ඔව්. මම එක්තරා භූත ආත්මයක්. දැන් උඹලා මේ ආත්ම ගැන එහෙම හොයන කට්ටියට ඔය ඉතින් පුංචි හැඳින්වීමක් කරගෙන මං ඕන් ආවා. මම දැන් මේ කතා කරන්නේ ඇත්තටම මේ භූත සිදුවීමක් කියමු අපි. මේක බලන අයට බලන්න කියලා මම කියනවා. මොකද මේක හරහා මම දෙන්න බලාපොරොත්තු වෙන ගොඩාක් දේවල් තියෙනවා. මේ යන්තර මන්තර එතනින් ගියාම මේ අද වෙසක් පොයේ මේ ඇසල පොයේ දවසේ තමයි මේ කතා බහම ආරම්භ කරන්න හිතුවේ. මං කාරණාවක් තියෙනවා. ඔව්. මම මගේ මිනිබිරිට තමයි ඇවිදින් ඇත්තටම සම්බන්ධ වෙලා මේ දේවල් කරන්නේ. දැනට මම මේ දේවල් ඇත්තටම මෙහෙම දේවල් කරන්න පුළුවන්ද කියලා උඹලට හිතෙන්න පුළුවන්. මේ භූත ආත්මයකට මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද? ඕම් දැන් මම උඹලට මේක බලන අයට මම උඹලා කියලා එහෙම කියන කතාවක් තියෙනවා. මොකද මම ඇත්තටම මේ මිය ගිය කෙනෙක්. මීට වසර ගානකට වසර 30 ගානක් විතර අපි හිතමුකෝ මේ channel එක ආරම්භ කරන්න නම් ගොඩක් කල් ඉඳලා බලාගෙන හිටියා. මං අද පොයේ දවසේ තමයි මගේ පුංචි එකාට, ඒ කියන්නේ මේ මගේ මිනිබිරිගේ පුතාට, පුංචි එකා තමයි මේක ආරම්භ කරන්නේ. ඉතින් තේමාව කියලා නම් මට ඉංග්‍රීසි භාෂාව බෑ ඇත්තටම. භූතෙක් ඕන් හිතපල්ලා මට කරන්න පුළුවන් යම් දෙයක් මම උඹලට මේක හරහා දෙනවා. දුරකථන හරහා දැන් මේ දේවල් තාක්ෂණයේ දියුණුයි, මේ දේවල් බලා ගන්න පුළුවන් කියන එකට සත්‍යයි කියන එක කියමින් මම ඉතින් පටන් ගන්නවා මේ කතා බහව. උඹලා බලාපල්ලා. ඉතින් බලාපල්ලා කියවට බලන්න නම් දෙයක් ඉතින් මේක ඉතුරු වෙන්නේ නැහැ. හොයාපල්ලා කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේ හොයලා බලන අයට හම්බ වෙනවා. ඉතින් මම මේ ඒ තේමාව මොකද්ද කියලා කිව්වොත් අඳුරෙන් ආලෝකයට කියන තේමාව යටතේ තමයි මම කතා කරන්නේ. මම ඉතින් ඉස්සර වෙලාම මම මේ කතාව කියනවා. දැන් හොයන්න දෙයක් නම් ඇත්තටම ඇත්තේ නෑ උඹලට. මොකද මම බොහෝ දේවල් දන්න කෙනෙක් විදිහට මම මෙතන දේවාලයක් නඩත්තු කරගෙන යනවා. නඩත්තු කරගෙන උඹලට තේරෙනවා ඇති මේක බලන අයට මේ උඹලා කියපුවහම මම මේ සිංහල භාෂාවේ තියෙන හොඳම වචනේ පිරිසිදු වචනේ උඹලා. ඔව් මම එහෙම කතා කරන උඹලට. මේ ලංකාවේ ඉන්න මිනිසුන්ට ඔව් උඹලා කියලා කියන. ඒ ඔක්කොටම නෙමෙයි ඉතින් උන්වහන්සේලා ඉන්නවා, මහරහතන් වහන්සේලා ඉන්නවා. ඒවත් සත්‍යයි ඈ. දැන් මේ වගේ දේවල් ඉස්සරහට වැඩි වෙනවා කියන තමයි මම මේ ඉන්නේ. ඒ වගේම ඒ අය එකතු වෙලා වැඩ කෙරුවොත් යමක් කරන්න පුළුවන් මේ විශ්ව ස්වභාවයට කියන එකත් මම මේකෙන් කතාවක් විදියට උඹලට කියනවා. අහපල්ලා. දැනට මට පුළුවන් දේවල් ගොඩක් කරලා තියෙනවා. මිනිසුන්ටත් පිහිට වෙලා තියෙනවා. ඉතින් මේවා මිනිස්සු නම් ඇත්තටම විශ්වාස කරන්නේ නැති වෙයි. නමුත් විශ්වාස කරන්න කාලය ආවා කියන එකත් මම කියන ගමන් තමයි මේ channel එකට උඹලට කතා කරන්නේ. තාක්ෂණය හරි දියුණුයි. රූපරාමු ගන්න පුළුවන්. එතනින් ගියාම හඬපට ගන්න පුළුවන්. යක්ෂා ප්‍රේත මේ සියලුම දේවල් කරන්න පුළුවන්. ඒකත් මම උඹලට කියන ගමන් මේ channel එක බලන්න කියලා ආරාධනය කරනවා. මම ප්‍රසිද්ධ ආරාධනයක් කරනවා උඹලට. ඔව්. මේ දවස්වල මේ බෝධි පූජාවක් පටන් ගන්න තියෙනවා. මගේ කෙල්ල මේ දෙන්නා channel දෙකක් ආරම්භ කරලා කරන්නේ මේ දේ. මම එක channel එකකට මම ඇවිදින් මේ විදිහට කතා කරනවා. අනිත් channel එකෙන් මගේ කෙල්ල කතා කරනවා. උඹලා ඒකත් බලාපල්ලා. කල්පනා භවන. ඇත්තටම ඕන් දැන් මම උඹලට කියනවා. උඹලට මේ මගේ කෙල්ල කියන කතා බහයි මගේ කතා බහේ වෙනසක් වෙයි කියලා සිද්ධ වෙයි. හැබැයි එකම අහන්නට උඹලට අහන්න ලැබෙනවා. මොකද මම විශේෂ දේවල් කරන්නේ නැහැ. මොකද මිනිස්සු දේවල් හොයන්න පටන් ගන්නවා. හොයපල්ලා. ඒක නම් කිසිම ගැටලුවක් නැහැ. ඇත්තට මෙහෙම තියෙනවා මේ විශ්වයේ එක පුංචි දශමයක් විතර කෙනෙක් තමයි මම. තව ආත්ම තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. ඕන් දැන් බලා ගනින්න උඹලට මම මේ channel එක හරහා දෙන දේවල් වෙන අය දෙන්න ගියොත් එහෙම කොච්චර දෙයක් මේ ලංකාවට කරන්න පුළුවන්ද කියලා ඕන් උඹලට මේක බලන හැමෝටම අද ඉඳන් උඹලට අහන්න පුළුවන්. ඇසල පොහෝ දවසේ මම උඹලට ඒකයි ආයුබෝ වේවා. ඉතින් මම පටන් ගත්තා. ඕන් ඒක අහන්න බලන්න උඹලට සිද්ධ වෙනවා. බලාපල්ලා මේ දේවල් තියෙනවා කියන විශ්වාසය ඇති වෙයි. අනිවාර්යයි බොරු නෙමෙයි මේක සත්‍යමයි. හොයපල්ලා. ඕම් වරෙල්ල මං උඹලට කියලා දෙන්නම් කතාවක්. මේ කතාව දිගේ උඹලට හෙව්වොත් මේ මහා විශ්වයේ ඕනෑ තරම් ශක්තියින් තියෙනවා මේ වාගේ කියලා විශ්වාස කරේ. ඇත්තටම මම ඉස්සෙල්ලාම උනේ මල පෙරේතියක්. ඕම් මං කතාව කියන උඹලට. මල පෙරේතියක් කතා කරනවා දැන්. උඹලට හිතෙනවද මල පෙරේතියෙකුට කතා කරන්න පුළුවන් කියලා? කියපල්ලා බලන්න මොනවද කරන්න පුළුවන් කියලා මල පෙරේතියෙකුට.
අනුන්ගේ ශරීරයකට ඇවිදිලා කරදර දෙන්න පුළුවන්. මලවුන්ට කරන්න පුළුවන් දේවල් මම මේ කියන්නේ. කරදර කරලා. ආන් ඒකට මම අද පොයේ දවසේ කතාවක් උඹලට කියනවා. පොයේ දාම මම මගේ පුංචි එකාට මේක ආරම්භ කරන්න. පුංචි එකා කියන්නේ මම මේ කෙල්ලගේ පුතාට. ඒ කියන්නේ මේ දෙමුණුඹුරන් හරියට ජීවත් වෙලා හිටියා නම් ඉතින් තව මම මේ උන් දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මම රෝගයක් හින්දා මැරුණා. පිළිකාවක් මට හැදුනා. හැදිලා මම මැරුණා. ඇත්තටම මම විනාඩි 15යි ගන්න ඊට වඩා නම් මට බෑ. මොකද මම ඊට වඩා කතා බහ කරන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මගේ කෙල්ල මැරුවා වාගේ තමයි මේ ඇවිදින් ඉන්න ගමන මං ඉන්නේ. ඒකට හේතුව තමයි එයාගේ සිහිය තමයි මම ප්‍රයෝජනෙට අරගෙන මේ වැඩේ කරන්න හිතුවේ. මිනිසුන්ට උදව් කරන්න ඕන. මේ ස්වභාවයට උදව් කරන්න ඕන. මොකද මේ මැරිලා යන්න එන්නේ මිනිස්සු. මේ දඟල එන්නෙම මැරෙන්න. ඔට්ටු වෙන. මැරිලා හරියනවාද මේ විශ්වය පවත්වා ගන්න බෑ. එතකොට මේ පින් කර ගන්න මේ ඥාතීන්ට ඕන. දැන් උඹලට මං මෙහෙම කතාවක් කියන ඕන. ඕන කියන්නේ මොකද්ද? පින් ඕන. මම ආවේ ඒකටමයි. ඒකින්ද මම උඹලට කියනවා මං මෙයාට උදව් කරනවා. මට ඕන උදව්වක් කෙරියයි. මට කියන දේ ඇත්තටම මට මේ කරන්න පුළුවන්. හැබැයි මං කාටවත් උදව් කරන්න ඇවිදින්නේ නැහැ. ඒ අයට මම උදව් කරන්නේ මෙයාගේ සිටිවිලි එක්ක. කාගේද? මගේ මිනිබිරිගේ. ඒ කියන්නේ මගේ දුවගේ දුවට තමයි මම අවුරුදු 18න් වැහිලා මම පින් කරගන්න උත්සාහ කෙරුවා. හැබැයි එයාලට ඉතින් මං ඉල්ලුවට දෙන්න තියෙයි. දැන් මං ඕක දැනගත්තේ මම භූත ආත්මයකට සම්බන්ධ වෙච්ච හින්දා මට ලැබුණා. ඒකටත් දක්ෂ වෙන්න ඕන. පින් කරගන්නත් දක්ෂ නොවුනොත් ඥාතීන්ට මේ දේවාල වල වැඩ කරන අය බොරු කියන කතාවට මම දැන් උත්තරයක් උඹලට කියනවා. මේක දිගේ මේ මගේ පුංචි එකාගේ channel එකේ මං කිව්වා පුතේ හැමදාම ඔබ පටන් ගන්න මුත්තගේ මේ කතාව. මුත්තා නේද එතකොට? දැන් මුත්තා කියවම මේ මිනිස්සු එක එක එව්වා කියවන්නත් පටන් ගනි. ඒකත් මං දන්නවා. කියවන අයට ඉතින් එව්වා තියෙයි. ඒකත් මම කියනවා. තාක්ෂණේ දියුණුයි. මං එයාගේ ශරීරයත් එක්ක එයාට සම්බන්ධ වෙලා මේ වගේ දයසම උඹලා විශ්වාස නොකරන පැත්තක් එලි කරන්න යනවා. එලි කරනවා. ආත්මයක් මට මොනවද ඕනන්නේ? දැන් උඹලට හිතෙන්න පුළුවන් ආත්මයක් කියාපුවම උඹලට මේ කෑම බීම දෙන්න පුළුවන්. එහෙමනේ. එහෙම අයත් ඉන්නවා පිනවන්න පුළුවන්. විවිධ දේවල් මත. මම මෙයාගෙන් ඉල්ලන දේවල් ටිකක් තියෙනවා. ඒක එයාට තේරුම් යන්න ඕන. ඒ කියන්නේ මේක බුද්ධිමත් අයට තමයි තේරෙන්නේ මේ බුද්ධ ධර්මයක් තේරෙන්නේ එහෙම අයට. බුද්ධ ආගම. ඉතින් මම කතා කරනවා අද පොයේදා මං ආවේ එහෙම වැඩවලට තමයි. එහෙම මිනිස්සුන්ට යහපතක් කරන්න. මං ආවා. උඹලට යහපතක් පිණිසම මේක කතා කරනවා. මං උඹලා කියපුවම උඹලා හිතන්න පුළුවන් මේක බොරුවක් විහිළුවක් නෑ. මේක විහිළුවක් නෙමෙයි. මේක සත්‍යෙම. මං ආවා. උඹලට කතා කරනවා. උඹලට කියලා දෙනවා. හැදියනිල්ල. දැන් හදන්න ආවා එක්කෙනෙක්. මම මේ විශ්යෙන් එක පුංචි අංශුවක් විතර මං ආවා එවැනි ආත්මයක් කතා කරන්න ආවා. කතා කරනවා. හඬපටයක් දෙනවා උඹලට. මගේ රූපේ වැඩක් නෑ උඹලට. මගේ කෙල්ලත් එහෙමයි. මං කෙල්ලට කියලා තියෙනවා උඹ කතා කරන්න පුතේ උඹේ රූපේ ඕනේ නෑ. උඹ වතුර භාජනයක් ගනින් මං මේ ළඟට ඉන්න උඹ කතා කරපන්. මං බලාගෙන ඉන්න. හැබැයි මං බලාගෙන ඉන්නකොට එයා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එයා මං හිතන දේ තමයි කියන්නේ. දැන් උඹලට කල්පනා භවනින් බලන්න පුළුවන් එයාගේ කතා බහ සහ එයා කරන හොඳ වැඩ. දැන් මේකෙන් උඹලට මම දෙනවා මේ channel එකෙන් මම කියනවා අద్භූත සිදුවීම්. එහෙම තියෙනවා. මම ඥාතින් ගලව ගන්නවා. උඹලා කියනවනේ බෑ කියලානේ. දැන් මම කතා කරනවා. මට කැමති ඥාතියෝ ඇවිදින් මේ බෝධි පූජා වලට සහභාගී වෙලා පින් කරගනි. මම ඒක උඹලට කියලා දෙනවා සත්‍ය වශයෙන්ම එලි කරන්න පුළුවන් සත්‍යයක් මට පුළුවන් කියලා දෙන්න. මම ඒක කියලා දෙනවා උඹලට. මේ වාගේ දේවල් කරන්න පුළුවන් ලොකු කට්ටනි මහතුරුන්ට පුළුවන් කරන්න. බැරි නෑ යంత్ర මන්ත්‍ර වලින්. මං එහෙම කරන්නේ මං ප්‍රයෝජනයක් ගන්නවා මෙහෙම දේවල් තියනවාද කියලා. ඉතින් උඹලා විශ්වය හොයලා බලපල්ලා. එහෙම ආත්ම තියෙනවා. මං නෙමෙයි. මං ගැන නෙමෙයි හොයන්න ඕන. මං හොයා ගන්න දෙයක් නෑ. මම ඇවිදින් එක්කෙනාට උදව් කරන්නේ. හැබැයි ඒ මිනිස්සයා හිතන සිටිවිල්ලට තමයි අපි වැඩ කරන්නේ. ඒක මං උඹලට කියලා දෙනවා. දේවාල වල වැඩ කරන අය දැනගනින්න. ඥාතියින්ගෙන් වැඩ කරන අය අනිවාර්යයෙන්ම දැනගනින්න. උඹලා ඒ කතාව ඥාතියා සතුරු විදියට තමයි. ඥාතියා සතුරු වෙන්නේ එයාගේ හැටියට තමයි. ජීවත් වුණු හැටියට තමයි. ඉතින් මම මැරුණේ ඇත්තරම මඤ්ඤෝ කක්කොල මාස 3ක්. උඹලා හොයපල්ලා ඇවිල්ලා. මේ කතාව හොයන කල උඹලට හිතෙනවා මේ ඥාතියා එක්තරා ඥාතියෙක්. එකයි තව කෝටි ප්‍රකෝටි ගණන් මේ විශ්වයේ සැරිසරන හොයා ගන්නවත් බෑ. කාගේද කියලා දන්නෙත් නෑ. මෙව්වට මං ඉස්සරහට උඹලට හැම channel එක හරහා පින් කර ගන්න ආයට කියනවා. වාගෙම තමයි
උඹලට මේ පව්කාර එවුන් ඇවිල්ලා මිනිස්සු මරාගෙන යනවා, ලේ බීලා යනවා, කාලා බීලා යනවා. මේ ඌව සිද්ධ වෙනවා. මේව නවත්තන්න බෑ. මේක බුදුදහම තියෙන රටේ මේ සෑම දෙයක්ම තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ දහම හරියට තේරුම් අරන් උඹලා ගියොත් අපට පිනක් කියන එක මම කියනවා. මේක හරහා මේ channel එකෙන් මම උත්සාහ කෙරුවා මුලින් මේක කරගන්න. මගේ උන්ට උදව්වක් වෙලා එවුන්ට දුරකථනයක් තිබ්බේ නෑ. මේකත් කලකදී ගත්තේ. ඉතින් මං ඒ channel එක එතනම අර පුදනකොටම කාපියකා කියලා එතනම ඒ channel එක එහෙමම ඉවර වුණා. හැබැයි දැන් මම උඹලට විනාඩි 10ක් 15ක් කතා කරනවා බලාපල්ලා මෙහෙම දේවල් තියෙනවා. උඹලාගේ ඥාතියා හඳුනා ගන්න විදිහට තමයි ඔය දේවාල වල එහෙම කරන්නේ. එහෙම ඥාතියෝ ගෙනිහිල්ලා එලවනවා. මගේ කෙල්ල එහෙම කෙරුවේ නෑ. මම උඹලට පැහැදිලිව කියනවා එකින් එකට මම කියනවා කොහොමද මම ශක්තිමත් උනේ. දැන් උඹලා දන්නවනේ උඹලට හොඳටම පැහැදිලි වෙන්න පුළුවන්. මේ ආත්මයක් වැඩ කරන්න භූත ආත්මයකට වැඩ කරන්න පුළුවන්. ඒක උඹලා හොඳටම පිළිගනිලා එයාලට වැඩ කරන්න පුළුවන්. ඒ අය හැබැයි වරන් ගන්න ඕනේ. ඒකත් මම උඹලට කියනවා මේක හරහා කාලිමෑණියන්ගෙන් වරන් අරගෙන වෙසමුණියගෙන් වරන් අරන් මං ආවා. විනාශ කරන්න බෑ කාටවත්. මේක තමයි ඇත්ත කතාව. ඒකින්ද මේ සත්‍ය දේවල්මයි දෙන්නේ. මං ඒකයි කිව්වේ මගේ ඒ කෙල්ලටත් මම කියලා තියෙනවා උඹ channel එක කරාපන් කල්පනා බවන මම දුන්නු අකුරු ටික. මං ඒක ඇතුලේ තියාගෙන ඉන්නවා හොයන දේවල්. මිනිස්සුන්ට කල්පනා බවන ඕන කෙනෙකුට කෙරිය හැකි ඕනම දෙයක්. හැබැයි මේ සත්‍යමයි. මට ඕනේ පින් කරන්න. එහෙම ආයේ එනවා අඩුයි. ඒක උඹලා මතක තියාගන්නilla. එහෙම අහලා බලපල්ලා බුදුදහමේ තියෙනවා පිළිගන්නවා. දැන් මුළු ලෝකයක් කැළඹිලා එනකොට අපි වාගේ අය හිස ඔසවනවා. මොනකටද මේ දෙවි දේවතාවුන් වහන්සේලා මේ බොරු කරනවා. දෙවි දේවතාවුන් වහන්සේලා කියලා බොරුවට මායම් වෙලා අර දෙයියෝ ආවා මේ දෙයියෝ ආවා අර යකා ආවා මේ යකා ආවා කියලා වෙලාවල් තියෙනවා. ඒක මතක තියාගන්න උඹලා හොඳටම. මම කතාවෙන් මම උඹලට කියන්නේ ඒක. උඹලට මේකෙන් අහන්න ලැබෙන්නේ හඬ විතරයි. නතර කරන්න බෑ. මේ වාගේ අදුශ්‍යමාන දේවල් හිසේසෙව්වට පස්සේ කාටවත් නවත්තන්න බෑ. ඒක සත්‍යමයි. හැබැයි හොඳටත් එහෙමයි. අර හොඳට නරකට දෙකට කටමයි කියලා මිනිස්සු හොඳ කරන්න පෙළඹෙනවා නම් ඕනතරම් ආත්ම ඒ ශරීර වලට ඇවිදින් පින් කරගෙන එයාලත් මිදෙන්න ආසයි. ඒ කතාවත් මම උඹලට මේකෙන් කියනක මම ඕම් මේ විනාඩි 15 අදුශ්‍යමාන දෙයක් උඹලට ලෝකයට දැනගන්න ලැබෙනවා. හැමදාමත් උඹලා මේ channel එක බැලුවොත් මගේ මේ පුංචි එක අභිරහස් දේවල් මං කීවා පුතේ උඹ අභිරහස් දේවල් හොයාපන්. එතකොට මොකද මට උදව් කරන්න පුළුවන්. මොකද මං මේ අභිරහස් සියල්ලකින්ම සෑහෙන දුරට දැනගෙන ඉන්නවා. ඔක්කොම නෙමෙයි. මගෙන් උඹලා අහන්න පුළුවන් ආරකයි මේකයි කියලා නෑ. මං දන්න දේවල් කියන්නම් උඹලා අහපල්. ඒව හරිද කියලා හොයලාත් බලපල්. ඔච්චරයි තියෙන්නේ. ඉතින් මේකේ මේ විශ්වයේ එහෙම කතන්දරයක් තියනවාද කියලා ඔය දක්ෂයෝ හොයන්න දක්ෂයි. හොයන්න දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ ඉතින් කියලා තියෙනවා. අපි වාගේ අයත් ඉන්නවා. නේද? උඹලා එහෙම හිතපල්ලකෝ. එහෙම තියෙනවා. මේ සෑම මේ ආත්ම ඒ වගේම තමයි මේ ලෝක වලනේ මේ සියලුම දේවල් මේ රැඟිලි තියෙන්නේ. අපාඝාත වුණත් මොකවත් නෑ. අපි බයයි. බයයි. අපාඝාත වෙයි කියලා බයයි. මොකද ප්‍රේතියක් වෙලා හිටපු මම වසර ගාණක් ප්‍රේතියක් විදිහට දුක් විඳා. උඹලා හිතනවාද ප්‍රේතියක් කියන්නේ කොහොමද කියලා? හිතපල්ලා බලන්න. කොහොම වෙයිද දුක මම පෙන්නලා දෙනවා උඹලට. ප්‍රේතියක් වෙලා මම නම් ගියේ නෑ. හැබැයි මේ ප්‍රේතියක් වෙලා මම එයා පස්සෙමයි හිටියේ. මේ කෙල්ල පස්සෙමයි හිටියේ. ඒක නිසා එයාටත් නිවැරදි ඉලක්කයක් ගන්න බැරි වුණා. ඔක තමයි මල ප්‍රේත ආත්මවල තියෙන කතා. ප්‍රේත ආත්මයක්ද ප්‍රේතියක් වුණාම එහෙමයි. එයා කරනා වූ පින් වලින් සහ තව දුරටත් මම එයා දැනුවත් කෙරුවා. උඹ පින් කරන්න ඕනේ. උඹ පින් කරන තැනට තමයි මම උඹට ශක්තිමත් වුණාම උඹට උදව්වක් කරලා මම යනවා. අන්න ඒ උදව්ව කරන්න මං ආවා. ඒ ගමන් එයා කියනවා එයාගේ හිතට හිතෙනවා මං කියලා දුන්නු දේවල් සත්‍යයි. මං මිනිසුන්ට පිහිට වෙන්න ඕන කිරියම් මට එහෙම කියන්නේ. ඔව්. මට ඥාතිය කියලා එයා කියයි. ඒ වුණාට මට කියනවා උදේට මං කියලා තියෙන උඹට ඕන දේ මොකද්ද කියලා කියපන් මම මට පුළුවන් උපරිම දේ උදව් කරන්න මං උත්සාහ කරනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේක ආරම්භ කරන්නේ. විනාඩි 15ක් ගන්න මං ඊට වඩා ගන්නෙ නෑ තප්පරයක්වත්. මොකද මේක ආත්ම දෙකක සම්භාවිතාවයක් ඉඳන් මිනිස්සයාට හිංසන වෙන්න පුළුවන්. අපි ඇවිදින්න යම් දෙයක් කරන්න ලොකුවට උත්සාහ කරොත් මිනිස්සයාට අසහ්‍ය වෙන්න පුළුවන්. ඒකත් මං කියන ගමන් ඔන්න සත්‍යයි. හොයපල්ලා. මේ වගේ දේවල් තියෙනවා. මගේ පුංචි එකාගේ මේ channel එකෙන් අදුශ්‍යමාන දේවල් ගැන මම කියලා දෙනවා. උඹලත් හොයලා බලලා මේ වගේ දේවල් සත්‍ය නම් හොඳ දේවල් ඒ හරහා කරපල්ලා කියන එක කියන ගමන් හොඳ දේවල් හොඳ දේවල් අනුන්ට ගුරුහරුකම් කරාට කමක් නැහැ. හැබැයි
අනුන්ට හුනියම් කරන්න එපා. අපි වාගේ අය හරහා කරන්න එපා කියන පණිවිඩය දෙමින් අලුත් දේවල් බලන්න අනාගතේ ලැබේවා කියලා මේ channel එකෙන් අවසන් කරනවා. ආයිබෝවන්. උඹලට ඉතින් හොඳක් වෙන්න ඉල්ලා.